හායි ළමයි. ඔන්න ඉතින් අදත් මේ වීඩියෝ එකට ඔයාලව මං ආදරයෙන් පිළිගන්නවා. ඉතින් Life with Asinta channel එකත් එක්ක ඔයා අද නම් පළවෙනි වතාවට එකතු වෙන්නේ. මම ඔයාට ආදරෙන් මතක් කරනවා මගේ channel එක subscribe කරලා මගේ මේ journey එකත් එක්කත් එකතු වෙන්න කියලා. එහෙනම් ඉතින් මේ වීඩියෝ එක අපි පෙබරවාරි 4 වෙනිදා නිදහස් දවසේ හවස් වරුව ගත කරපු වීඩියෝ ඔයාලත් එක්ක share කරගන්න තමයි මම මේ ලෑස්ති වෙන්නේ. ඔන්න ඉතින් අපි මේ යන්නේ මේ දවස්වල අලුතෙන්ම රිලීස් වෙච්ච ධර්ම යුද්ධය ෆිල්ම් එක බලන්න. ඉතින් ඔයාලට පේනවනේ මේ යන දිගට මම මේ විදිහට වීඩියෝ කරද්දී ඇත්තටම මටත් ලැජ්ජයි. හස්බන්ඩ්ුත් hina වෙනවා. කට්ටිය ඔක්කොම hina වෙනවා. ඒත් මම ඉතින් වීඩියෝ කරා. ඉතින් මොනවා කරන්නද මේ ඔයාලත් එක්ක share කරගන්නත් එපැයි. ඉතින් මේ විදිහට ලස්සන සින්දු ටිකකුත් අහගෙන අපි දැන් යන්නේ Havelock City Mall එකට. ඉතින් මම මෙදා පාර ටිකට්ස් බුක් කරේ එතනින්. ඒකටත් හොඳ වැඩක් වුණා කියන්නකෝ. ඔන්ලයින් ටිකට් බුක් කරද්දී ඇත්තටම මට බලන්න අමතක වුණා මොන හෝල් එකටද මම බුකින් එක දාලා තියෙන්නේ කියලා. පේමන්ට් එකත් කරලා බුකින් එකත් කන්ෆර්ම් වුණාට පස්සේ ආපු ඊමේල් එකේදී බලනකොට තමයි දැක්කේ Havelock City Mall එකට තමයි මම ටිකට්ස් බුක් කරලා තියෙන්නේ. ඉතින් ඒකත් හස්බන්ඩ්ගෙන් බැනුණුත් අහා ඔන්න ඉතින් කොහොම හරි අපි ෆිල්ම් එක බලන්න යන්න රෙඩි වුණා. ඉතින් බලන්නකෝ මම මේ අද දාගෙන ඉන්න පුංචි නිල් පාට පෙන්ඩන්ට් එක ලස්සනයිද කියලා. මේක මට හස්බන්ඩ් අපේ පළවෙනි වෙඩින් ඇනිවර්සරි එකට අරන් දීපු පුංචි gift එකක්. ඉතින් මං හිතුවා අද ඒක දාගෙන යන්න ඕනි කියලා. ඔන්න ඉතින් දැන් කතාවෙන් අපි Havelock City Mall එකට ඇවිල්ලා ඉන්නේ. ඉක්මනටම ගිහිල්ලා වෙහිකල් එකත් පාක් කරලා අපි එහෙනම් ඇතුළට යමු. අද ළමයි ගොඩක් ලොකු ක්‍රවුඩ් එකක් ඇවිත් හිටියා. මොකද නිදහස් දවස නිසා හැමෝටම ඉතින් නිවාඩුනේ. ඉතින් ඉක්මනටම අපි වෙහිකල් එකත් පාක් කරලා මේ විදිහට අපි මෝල් එක ඇතුළට ගියා. ගිහිල්ලා අපි ඉස්සලම ගියේ ෆිල්ම් හෝල් එක තියෙන තැන එතන ටිකට් කවුන්ටර් එකට. මොකද අපි ඔන්ලයින් ටිකට් රිසර්ව් කරපු නිසා එතනින් රිසිට්ස් ටික කලෙක්ට් කරගන්න ඕන වුණා මුලින්ම. ඉතින් අපි ඉක්මනටම එතන ටිකට් කවුන්ටර් එකට ගිහිල්ලා අපේ ටිකට්ස් ටික කලෙක්ට් කරගත්තා. ඉතින් ෆිල්ම් එක පටන් ගන්න තව පැය භාගයක් විතර වෙලා තිබිච්ච නිසා ඉක්මනටම මමයි නංගි පල්ලෙහා ඔඩෙල් එකේ ස්ටෝල් එකට ගිහිල්ලා පොඩ්ඩක් ෂොප් කරන්න හිතුවා. ඉතින් ලස්සන ඇඳුම් ගොඩක් අතරින් අර ඔයාලා දැකපු ග්‍රීන් කලර් ෆ්‍රොක් එක මම ගත්තා. ඒක මට 8990ක් තමයි ප්‍රයිස් වුණේ. ඉතින් ඔන්න අපි ඉක්මනටම ආපහු උඩට ගිහිල්ලා පොප්කෝන් ඒකත් එක්කම තව ඩ්‍රින්ක්ස් වගේකුයි අරගෙන අපි ෆිල්ම් හෝල් එක ඇතුළට ගියා. දැන් ඉතින් මේ රෙඩි වෙලා ඉන්නේ ෆිල්ම් එක පටන් ගන්නකම්. ඉතින් ඉඳලා හිටලා හරි මේ වගේ ලස්සන ෆිල්ම් එකක් බලන්න පුළුවන් නම් වෙලාවක් යොදා ගන්න. මේ වගේ දෙයක් බලන එකෙන් අපිට තියෙන ස්ට්‍රෙස් එක හරි අඩු කරගන්න පුළුවන් කියලායි මට නම් හිතෙන්නේ. ඉතින් අද අපි බලන්න ආවේ ධර්ම යුද්ධය 2 කියන ෆිල්ම් එකනේ. ඉතින් මට නම් හිතෙන්නේ මේ ෆිල්ම් එක සරල විනෝදාස්වාදය විතරක් නෙවෙයි සමාජයත් එක්කම මිනිසයාගේ අභ්‍යන්තර සටන් ගැන කතා කරන චිත්‍රපටයක් කියලායි මට හිතෙන්නේ. ඉතින් මේ වගේ හොඳ චිත්‍රපටයක් බලලා හිතට වැදුණු වචන ටිකක් එක්ක ජීවිතය ගැන හිතන එකකින් උනත් අපිට අපේ දෛනික ජීවිතය අර්ථවත් කරගන්න පුළුවන් කියන එකත් ඔයාලට මතක් කරන්න ඕනේ. ඉතින් මේ වෙලාවේ අපි ෆිල්ම් එක බලලා ඉවර වෙලා දැන් ඔන්න ෆොටෝස් කිහිපයකුත් අරගෙන ඉතින් 9:00 විතර වෙලා තිබෙච්ච නිසා අපි ඉක්මනටම ගියා ඩිනර් වලට. ඉතින් අපි ආවේ ඒ මෝල් එකේම තිබුණ චයිනීස් රෙස්ටොරන්ට් එකකට. මට හැබැයි ඒකේ නම නම් මතක නැහැ. අපි ඕඩර් කරා චයිනීස් සෙට් මෙනු එකකුයි ආපහු මං ඉතින් ඩම්ප්ලින් ෆෑන් නේ. ඉතින් ඒ නිසා මම ඩම්ප්ලින්ස් පෝෂන්ස් දෙකකුත් ඕඩර් කරා. ඉතින් කෑමවල නම් ඉතින් කියන්න තරම් වරදක් නැහැ, රසයි. ඉතින් අපි මේ විදිහට අපේ ඩිනර් එකත් එන්ජොයි කරලා ඊට පස්සේ මේ විදිහට ඔයාලට පෙන්වන්න ඕන නිසා වීඩියෝ ක්ලිප්ස් කිහිපයකුත් අරගත්තා. ඊට පස්සේ අපේ බබාලට ඕනි කිව්වා එතන එහා පැත්තේ තැනක් තිබුණා මේ ෂූට් කරන්න පුළුවන් තැනක්. ඉතින් හස්බන්ඩ් ඒ දෙන්නම ඊට පස්සේ එතනට එක්කගෙන ගියා. ඉතින් මේ විදිහට ටික වෙලාවක් එයාලා දෙන්නවත් එන්ටර්ටේන් කරලා ඊට පස්සේ අපි ආපහු ගෙදර එන්න පිටත් වුණා. ඉතින් ඒ වෙද්දි නම් ටිකක් රැ වෙලා තිබුණේ. පහුවදා බබාලට ඉස්කෝලේ යන්නත් තිබිච්ච නිසා අපි ඉතින් ඉක්මනින්ම ගෙදර ආවා. ඉතින් ඔන්න දන්නේම නැතුව වීඩියෝ එකේ අවසානයේට තමයි අපි මේ ඇවිත් ඉන්නේ.
මේ වීඩියෝ එකත් බැලුවට ඔයාලට ගොඩක් ස්තුතියි. එහෙනම් ඔයාලා මේ වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාලා මට කමෙන්ට් එකක් දාන්න ඔයාලා මොන වගේ වීඩියෝස්ද වැඩිපුර බලන්න කැමති කියලා. එහෙනම් තවත් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් ගිහින් එන්නම්. ඔයාලා හැමෝම පරිස්සමෙන් ඉන්න. බයි බයි.